අයිබෝවන් ඔන්න ඉතින් අද මං ඔයාලට අරන් ආවේ එක බිත්තරකින් හදාගන්න පුළුවන් රසවත් චොක්ලට් රෝල් රෙසිපි එකක්. අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඉතින් එක බිත්තරයක් මේ විදිහට මම බෝල් එකකට දාලා හොඳින් බීට් කරගන්න ඕන. විශේෂම දේ තමයි මේ බිත්තරේ හොඳට බීට් කරගන්න ඕන. සීනි මේස හැදි 4ක් මේ විදිහට බ්ලෙන්ඩ් කරලා අරගත්තා. මොකද සීනි කැට එකතු කරනකොට ටිකක් ලොකු කැට එකතු කරගත්තාම අපිට ටිකක් වෙලා යනවා බීට් කරගන්න සීනි කැට දිය වෙන්න. ඒක නිසා මම සීනි ටික බ්ලෙන්ඩ් කරගත්තා මේ විදිහට. මේස හැන්ද එකතු කරගෙන මෙන්න මේ විදිහට බිත්තරේ හොඳට බීට් කරගන්න ඕන. ඊට පස්සේ බටර් මේස හැන්දක් එකතු කරගන්න. බටර් නැත්තම් සුවඳ පාට නැති ඔයිල් එකක් එකතු කරගන්න පුළුවන්, වෙජිටබල් ඔයිල් වගේ. එහෙම නැත්තම් මෙල්ටඩ් බටර් එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව මේකට මම එකතු කරගන්නවා පාන් පිටි මේස හැඳි දෙකක්, කොකෝවා පවුඩර් මේස හැඳි එකහමාරක් එකතු කරගෙන බේකින් පවුඩර් මේ තේ හැඳි භාගයක් මේකට එකතු කරගෙන හොඳින් අපි හලලා තමයි මේ විදිහට එකතු කරගන්නේ. ඊට පස්සේ වැනිලා තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. මෙතනදී මම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා මේස හැඳි දෙකක්. ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නකොට පොඩ්ඩක් අපිට සොෆ්ට් එකට ගන්න පුළුවන්, ටිකක් දිය ගතියට බැටර් එක ගන්න පුළුවන්. එතකොට අපි මේක ලිපේ හදන චොක්ලට් රෝල් එකක්නේ. ඒක නිසා අපිට පොඩ්ඩක් තුනී කරගන්නත් පහසුයි. ඒ වගේමයි අපිට රෝල් එක හදා ගන්නත් පහසුයි කිරි එකතු කරගන්නකොට. ඊට පස්සේ මෙන්න මේ විදිහට පෑන් එකක හොඳට බටර් ගාලා මෙන්න මේ වගේ අපි පෑන් එකේ හොඳට තුනී කරගන්න ඕනේ මේ අපි හදාගත්ත කේක් බැටර් එක. ලිපේ අඩුම ගින්දරේ තමයි මෙන්න මේක අපි හදාගන්නේ. ඊට පස්සේ පරිස්සමට දෙපැත්ත දාගෙන දෙපැත්තම පුච්ච ගන්න. තෙත ගතිය නැති වෙනකන් තිබ්බහම ඇති. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලන්ච් ෂීට් එකකට දාලා හරි එහෙම නැත්නම් බේකින් පේපර් එකකට දාලා මෙන්න මේ වගේ රස්නේ පිටින්ම රෝල් කරගන්න ඕන. ඊට පස්සේ විනාඩි 10ක් විතර පැත්තකින් තියාගෙන අපි බලමු ඒක තියෙන අතරේදී අපි මේකට එකතු කරන අයිසින් එක හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ වගේ බටර් මේස හැඳි දෙකයි, කොකෝවා පවුඩර් මේස හැඳි එකයි, අයිසින් සුගර් මේස හැඳි 3යි එකතු කරගෙන අපි බලමු අයිසින් එක කොහොමද හදාගන්නේ කියලා. මේ විදිහට හොඳින් බීට් කරලා අපිට අයිසින් එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 10ක් විතර මෙන්න මේ විදිහට නිවෙන්න තිබ්බ අපේ චොක්ලට් රෝල් එක අපි රස්නේ පිටිම මේ වෙලේ රස්නේ තියෙනවා. ඒ වෙලාවේ අරගෙන අපි අයිසින් එක මේකට එකතු කරගමු. ටිකක් අත ඉක්මන් කරලා අපි මේ වැඩේ කරගන්න ඕනේ. මොකද චොක්ලට් රෝල් එක ගොඩාක් නිවුනොත් එහෙම සමහර විට කැඩෙන්න ඉඩ තියෙනවා. මේ විදිහට ඊට පස්සේ මේකත් අපි ටිකක් තදට ඔතා ගන්න ඕන. තදට ඔතාගෙන ඊට පස්සේ අපි මේක ෆ්‍රිජ් එකේ විනාඩි 20ක් විතර දාලා තියෙනවා. විනාඩි 20කට විතර පස්සේ තමයි මම මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අඩු වියදමකින් ඉක්මනින් පහසුවෙන් oven එකක් නැති කෙනෙකුට උනත් මේ වගේ රස චොක්ලට් රෝල් එකක් හදාගන්න පුළුවන්. හරිම සොෆ්ට් එකට තියෙනවා, හරිම රසයි කඩේවා විදිහටම. ඉතින් ඉක්මනින් ඔයාලට හදාගන්න පුළුවන් පුංචි අයිඩියා එකක් තමයි මම ඔයාලට අරන් ආවේ. මේ ළඟ ඉන අලුත් අවුරුද්දට උනත් ඔයාලට කෑම මේසෙට මේ වගේ රස පුංචි චොක්ලට් රෝල් එකක් හදාගන්න පුළුවන් නේද? ඉතින් ඔයාලා කැමති නම් මගේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේමයි මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අයිත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතර ගිහින් එන්න. සුබ දවසක්.